සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්ම. ඉතින් ඔන්න අදත් අලුත් තොරතුරක් අරන් වෙලා තිනවා අස්සසුම සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා පළවෙනි අධීරයේ කෙනෙක් වෙන්න පුළුවන්, දෙවන අධීරයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ දැන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක අපේ channel එකත් එක්ක එකතු වෙන subscribe button එක click කරලා ඉතින් මොකද කියනවනම් අස්සසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට online මුදල් උපයන ආකාරය අපේ නාලිකාවෙන් ඉස්සරහට වීඩියෝ වලදී කියනවා. ඉතින් ඒ වගේම අස්සසුම සම්බන්ධයෙන් හරි තොරතුරු දැන ගැනීමටත් අපේ channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔන්න අද තොරතුරෙන් අපි කතා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ යාළුවනේ. ඉතින් දෙවන අධීරයේ කට්ටියගේ මෙන්න මේ විදිහට මුදල් සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා හරියට මෙන්න මේ විදිහට සිස්ටම් එකට බැංකු ගිණුම් ඇතුළත් කරලත් ඉතින් ඒව වෙරිෆයි වෙලත් මෙන්න මේ විදිහට තාමත් ඔයාලගේ ගිණුම් වලට මෙන්න මේ විදිහට මුදල් නොලැබුණ හේතුව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රජයෙන් නිකුත් කරලා දිනවා මෙන්න මේ හේතු කීපයක්. ඉතින් මේ හේතුත් ඔයාලට අනිවාර්යෙන් වෙලා තිනවා නම් ඔයාගේ මුදලුත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මම මේකට විසඳුමක් අරන් එන්නම් අනිවාර්යෙන්ම. ඉතින් අපි එහෙනම් බලමු මෙන්න මේ රජයෙන් නිකුත් කරලා තියෙන. ඒ කියන්නේ ඔයාලා දෙවන අධීරයේ කට්ටියගේ සිස්ටම් එක වෙරිෆයි වෙලත් මුදල් නොලැබෙන්න මෙන්න මේ විදිහට රජයෙන් නිකුත් කරලා තියෙන හේතු මොනවද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට රජයෙන් නිකුත් කරලා තියෙන පළවෙනි කරුණ. ඒ කියන්නේ ඔයා දෙවන අධීරයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ සිස්ටම් වෙරිෆයි වෙලත් මෙන්න මේ විදිහට බැංකු ගිණුම් වලට මුදල් නොලැබෙන්න පළවෙනි හේතුව මෙන්න මේ විදිහට රජයෙන් නිකුත් කරලා තියෙන පළවෙනි හේතුව තමයි ඉතින් මෙන්න මේ විදිහට අයදුම් කරු ලබා දී තොරතුරු. ඒ කියන්නේ ලබා දී ඇති තොරතුරු මෙන්න මේ විදිහට වැරදි සහගත වීම. ඉතින් ඒ කියන්නේ ඔයාලා තොරතුරු ලබා දෙනවා නම් මෙන්න මේ තොරතුරු වල අකුරක් වැරදෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඩෙන්ටිටි කාඩ් වල තියෙන හරිම තොරතුරු තමයි මෙන්න මේ අස්සසුම වැඩ කටයුතු වලදී ලබා දෙන්න ඕන. ඉතින් මෙන්න මේ පොඩි හරි වැරදක් තිබ්බොත් එහෙම මෙන්න මේ හේතුව බලපාලා තිනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මුදල් ලැබෙන්න පරක්කු වෙන්න. ඒ කියන්නේ මුදල් නොලැබෙන්න හේතුව මෙන්න මේක පළවෙනි කරුණ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙන විදිහට දෙවෙනි කරුණ මොනවද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට දෙවෙනි කරුණ විදිහට ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ අස්සසම මුදල් බැංකු ගිණුම් වලට නොලැබෙන්න දෙවෙනි කරුණ විදිහට මෙන්න මේ විදිහට රජයෙන් සඳහන් කරලා තියෙන්නේ ඔයාලා මෙන්න මේ විදිහට ව්‍යාජ තොරතුරු ලබා දීම. ඒ කියන්නේ ඔයා මෙන්න මේක හිතාමතා වෙන්න පුළුවන් නැත්නම් නොදැනුවත්ව වෙන්න පුළුවන් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාගේ තොරතුරු ව්‍යාජ තොරතුරු ලබා දීලා තියෙනවා නම් මෙන්න මේ විදිහට ඔයාගේ මුදලුත් මෙන්න මේ විදිහට බැංකු ගිණුම් වලට ලැබෙන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දෙවෙනි කරුණත් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට තුන්වෙනි කරුණ මොකක්ද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට කරුණු දෙකක් අපි දැන් සාකච්ඡා කරා. ඉතින් මෙන්න මේ කරුණු තුන ඔයාලා හරියටම අවබෝධ කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තුන්වෙනි කරුණ විදිහට ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ මුදල් නොලැබෙන්න තුන්වෙනි හේතුව ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට අයදුම් කරු ලබා දෙනවා තොරතුරු. ඉතින් මෙන්න මේ තොරතුරු සහ මෙන්න මේ විදිහට බැංකු ගිණුමෙහි තොරතුරු වෙනසක් තිබීම. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයා අයදුම් කරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් අයදුම් කරු අනිවාර්යයෙන්ම මෙන්න මේ තොරතුරු ලබා දෙන තොරතුරු බැංකු ගිණුමත් එක්ක මෙන්න මේ විදිහට සමාන තොරතුරු වෙන්න ඕන. ඉතින් මෙන්න මේකේ වෙනසක් සිදු වුවොත් මෙන්න මේ හේතුව හින්දාත් ඔයාට මුදල් නොලැබෙන්න හේතුවක් කියලා මෙන්න මේ තුන්වෙනි කරුණ විදිහට සඳහන් කරලා තිනවා. ඉතින් මේක මම ඔයාලට තව ටිකක් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ විදිහට අස්සසුම සිස්ටම් එකට මෙන්න මේ විදිහට තොරතුරු ලබා දෙනවා. ඉතින් ඒ වගේම ඒ තොරතුරුයි බැංකු ගිණුම් වලට ඔයාලා ඇතුළත් කරලා කියන්නේ බැංකු ගිණුම හදද්දී ඔයාලා ඇතුළත් කරලා තියෙන තොරතුරුයි මෙන්න මේ තොරතුරු දෙක වෙනස් තොරතුරු නම් මෙන්න මේ විදිහට ඔයාගේ මුදල් මෙන්න මේ විදිහට ලබා දෙන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට තුන්වෙනි කරුණ විදිහට සඳහන් කරලා තියෙනවා. හරි ඉතින් ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ විදිහට හැඳුනුම් පතේ තොරතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට ඔයාගේ ලිපිනයේ තොරතුරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තොරතුරු වැරදි නම් මෙන්න මේ විදිහට ඒ කියන්නේ බැංකු ගිණුමත් එක්ක මෙන්න මේ විදිහට සසඳන්න බැහැ නම් මෙන්න මේ විදිහට ඔයාගේ මුදලුත් ලැබෙන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට හතරවෙනි කරුණ ඒ කියන්නේ හතරවෙනි හේතුව ඔයාගේ මුදල් නොලැබෙන්න හතරවෙනි හේතුව විදිහට මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා. ඉතින් අයදුම් කරු ඔයාලා මෙන්න මේ විදිහට ජාතික හැඳුනුම් පතේ තොරතුරු තවත් නිවසකින් මෙන්න මේ විදිහට ජාතික හැඳුනුම් පතේ තොරතුරු වලට සමාන වීම. ඒ කියන්නේ ඔයාලා නිවසේ කවුරු හරි ජාතික හැඳුනුම් පත මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා අස්සසුම කටයුතු වලට. ඉතින් මේ කටයුතු වලට මෙන්න මේ විදිහට ජාතික හැඳුනුම් පත ඉදිරිපත් කරාට පස්සේ එයා මෙන්න මේ විදිහට වෙන ප්‍රදේශයකට ප්‍රදිංචි වෙන්න ගියා වෙන්න පුළුවන්. එතකොට එයා මෙන්න එහෙනුත් අස්සසුම ඉල්ලද්දී ඉතින් ඔයා කලින් අයදුම් කරු ඉදිරිපත් කරපු තැනුත් මෙන්න මේ විදිහට ඔයාගේ අස්සසුම වලට මෙන්න මේ ඩෙන්ටිටිය යොමු කරලා තිනවා. ඉතින් ඒ විදිහට ස්ථාන දෙකකින් ඩෙන්ටිටිය මෙන්න විදිහට තොරතුරු ලබා දීම. ඒ කියන්නේ මෙන්න විදිහට තැන් දෙකකින් එකම ඩෙන්ටිටියෙන් තොරතුරු ලබා දීලා තිනවා. ඉතින් මේකත් ඔයාලට මෙන්න විදිහට අස්සසුම මුදල් නොලැබෙන්න හේතුවක් කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
හරි ඉතින් මෙන්න මේ විදිහට අවසාන වශයෙන් මේගොල්ලෝ සඳහන් කරලා දිනවා මෙන්න මේ විදිහට තාක්ෂණික ගැටලුවක් හේතු වෙනුත් මෙන්න මේ විදිහට ඔයාලට මුදල් ලැබෙන්න නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට සකසනවා කියලා තමයි මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කලින් කිව්ව ගැටලුව ඒ කියන්නේ මෙන්න මේ කලින් මම කියපු හේතු ටික ඔයාගෙත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේවා පිළිසකල කරලා ඒ කියන්නේ නිවැරදි කරලා නිවැරදි තොරතුරු මෙන්න මේ විදිහට ඔයාගේ ලිපිනේ පවා හරියටම තොරතුරු ලබා දෙන්න. ඉතින් කිසිම විටකදී ව්‍යාජ තොරතුරු ලබා දෙන්න එපා. එතකොට ඔයාටම තමයි මෙන්න මේක බලපාන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ටික මේ ටික හරියටම සකස් කරලා ඔයාලා මෙන්න විදිහට අස්සසුමට ඉල්ලුම් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේක දෙවනාදීරේ කට්ටිය අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් මෙන්න මේ ගැල්ලු ටික ඔයාලටත් බලන්න මේ කට්ටිය ඒ කියන්නේ මේ දේවල් වලට ඔයාත් මුහුණ දීලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේවා නිවැරදි කරලා හරි තොරතුරු ලබා දෙන්න. ඉතින් අද වීඩියෝ එකේදී කියලා දෙන්න බලාපොරොත්තුලා තිබ්බේ මෙන්න මේ ටික තමයි. ඉතින් මේ පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න ඕන කියලා හිතුවා. ඉතින් අපේ channel එකට ඒ කියන්නේ SL Money Academy YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා එකතු වෙන්න. අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් සහ මෙන්න මෙතන තොරතුරු සහ ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ මුදල් උපයන ක්‍රම ගැන අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් තවත් තොරතුරුකින් අපි හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.